Hi all, මගේ නම නිරෝධා. මම අද කතා කරන්න යන්නේ ස්වීඩන් වල ඉන්න ඕගොල්ලන් හැමෝටම ඉතාමත්ම වැදගත් වෙන ටොපික් එකක් ගැන. ඒ තමයි ඕගොල්ලන්ගේ අන්ස්ටෑන්ඩින්ග්ස් ඔෆ් තෝල්. එහෙමත් නැත්නම් එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එක ගැන. අපි කතා කරන්න හදන්නේ ඔයාගේ එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එකේ එහෙමත් නැත්නම් අන්ස්ටෑන්ඩින්ග්ස් ඔෆ් තෝල් එකේ තියෙන terms and conditions මොනවද? ඒවාගේ තේරුම මොනවද? අපි කොහොමද ඒක ඉන්ටර්ප්‍රිට් කරගන්න ඕනේ? ඒත් එක්කම අපිට හම්බෙන rights මොනවද? අපේ responsibilities මොනවද? ඒ වගේම අපි දැනට job එකක් තියෙන අය තමන් මේක නවත්තනවා නම් කවද නවත්තන්නේ? කොහොමද මාව එළියට දානවා නම් දාන්න පුළුවන් කොහොමද? ඒ වගේ දේවල් සහ මගේ salary එක කොහොමද හම්බෙන්න ඕනේ? මට OB කොච්චර මට overtime කොච්චර හම්බෙන්න ඕනද? එතකොට මට semester days කොච්චර තියෙනවද? ඒ වගේ ප්‍රශ්නත් වගේම අලුතෙන් job එකක් හොයන අයට තමයි මම මේක විශේෂයෙන්ම කියන්නේ. ඔගලන් දැන් අපිට ඇත්තටම ජොබ් එකක් ඕනනේ. ඒක නිසා අපිත් ඉතින් ඕන එකකට හාන් කියලා ගිහිල්ලා ඊට පස්සේ එම්ප්ලොයින් කොන්ට්‍රැක්ට් එකක් ෂේප් එකේ ඉල්ලගන්න තමයි බලන්නේ. දැන් එහෙම ගියාම සමහර එම්ප්ලොයර්ස්ලා ඉන්නවා. ඔගලන් ඉල්ලන හින්දා මොකක් හරි එකක් ලියලා දාලා දෙනවා. හැබැයි ඒකෙන් ගොඩක් වෙලාවට labor laws වලට අනුවවත් employee protection laws අනුවවත් ඔගලන්ගේ rights ආරක්ෂා වෙන්නේ නැති විදියට ඔහේ නිකන් මොකක් හරි ලියලා දාන වෙලාවල් එන්න පුළුවන්. දැන් මම මේක කරන්න හිතුවෙත් මම මේක කතා කරන්න හිතුවෙත් එහෙම වෙච්ච දෙතුන් දෙනෙක්ම මට දැන් හම්බ වුණා. සහ අන්තිමට ඊට පස්සේ ඒගොල්ලන්ට අන්තිමට එන්න තියෙන ඒගොල්ලන්ව හිතුමතේට එළියට දානවා. ඊට පස්සේ අන්තිමට හම්බෙන්න තියෙන සැලරි එක හම්බෙලා නැහැ. ටැක්ස් ගෙවලා නැහැ. මේක එක ප්‍රශ්න 1000ක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්න අවොයිඩ් කරගෙන තමන්ගේ කොන්ට්‍රැක්ට් එක හරියට කියවලා ඒකේ තියෙන terms and conditions දැනගෙන වැඩට යන්න තමයි මම මේක කරන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේක උදව්වක් වෙයි කියලා.